මොන පිහිටක්ද? පින් කරගන්න බුද්ධ ශාසනයක උපදින්න ඕනේ. පින් කරගන්න පුළුවන් අබුද්ධෝත්පාද කාලෙක. පින් කරගන්න පුළුවන් බුද්ධ ශූන්‍ය කල්පවලක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච නැති කල්පයක පවතින පෘථුවියක වුණත් ඕනෑ තරම් පින් කරගන්න පුළුවන්. හැබැයි කුසලයේ වඩන්න බෑ. ඒකේ හිත දමනය කරගන්න ලැබෙන්නේ නැහැ. හිත දමනය කරගන්න නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම අවබෝධ වෙන්න ඕන. ඒ ධර්මයටම කන් දීලා ඊට අනුගත වෙන්න ඕන. එතකන් පින තමයි කරගන්න පුළුවන්. දැන් බලන්න ලෝකේ තියෙන රටවල් 200ක් විතර. ඒ රටවල් ඒ 200ෙම මිනිසුන්ට ඕන හැටියට පින් කරගන්න බැරිද? අර ඉන්නවා ඉලෝන් මස්ක් කියලා මිනිස්සෙක්. ලෝකේ ලොකුම ධනවතා. ඔහුට බැරිද පින් කරගන්න? ඕන හැටියට පුළුවන්. ඔහු දැනටත් එහෙම කරනවා. දුප්පත් රටවල් වලට දුප්පත් මිනිසුන්ට ආධාර දෙනවා. උපකාර කරනවා. අන්න පින්. හැබැයි ඉලෝන් මස්ක්ට පුළුවන් ද කවදාවත් කුසලයේ වඩන්න බෑ. ඇයි ඒ? ඔහුට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණේ නැත්නම් කාමයේ හේතුවෙන් තමයි මෙලවත් පරලොවත් පටිච්ච සමුප්පන්නෝ ශෝකේ බය හටගන්නේ කියලා තේරුම් ගන්න බැරි තාක්කල් ඉලෝන් මස්ක්ගේ හිත දමනය වෙන්නේ නැහැ. ඔහුට කවදාවත් කුසලයේ වැඩෙන්නේ නැහැ. එහෙනම් අන්න බලන්න කුසලයේ වඩන්න පුළුවන් වෙන්නේ එහෙනම් ඉලෝන් මස්ක් දුප්පතෙක්නේ. ඒ කිව්වේ ඔහුගේ ඔය ඩොලර් බිලියන 800ක් විතර ධනය තව සුළු කාලෙකින් අපත යනවා. පණ ටික ගිය ගමන් වැඩේ ඉවරයි. ලෝකේ ලොකුම ධනවතා හබක් ගාලා පණ ටික ගියාම වලපල්ලට ගියාම ඔක්කොම කතන්දරේ එතනින් ඉවරයි. අර කරගත්ත පින් ටික අරගෙන එයයි. යංකම්මං කරිස්සාමි කල්යාණං පාපකං අතස්ස දායාදෝ වරිසාමීති. ඒ ටික අරගෙන එයයි. හොඳ හෝ නරක කරගත්ත ටික. හැබැයි ඉලෝන් මස්ක්ට ගැලවෙන්න පුළුවන් සතර අපායෙන් කිසි කලෙක බෑ. ඩොලර් බිලියන 800ක් තිබුණත් ඔහුට සතර අපායෙන් ගැලවෙන්න බෑ. අර කොසල් රජුරවන්ටයි මල්ලිකා බිසෝටයි වුණා වගේ ගැලවෙන්න බෑ. මොකද ඕන තරම් ඔහුගේ ජීවිතේ අකුසල කර්ම සිද්ධ කරගෙන ඇති. පාරිශුද්ධ පුද්ගලයෙක් නෙවෙයිනේ. කරගත්ත පින් දන් දුන්නා, දිලින්දන්ට උපකාර කළා. ඒ පින් ටික අනාගතේ උපකාර වෙයි. සුගතියක සැප විඳින්න. හැබැයි ඊට ඉස්සෙල්ලා දුගතියට තමයි යන්නේ. මොකද අනිවාර්යෙන් ඔච්චර ධනස්කන්ධයක් රැස් කරගන්න කෙනෙක්ගේ හිතේ තියෙන්නේ මහා භයානක අකුසලයක්. මොකක්ද ඒකට කියන්නේ? අභිජ්ජාව කියලා. ඒ කියන්නේ දැඩි ලෝභය. අති බිහිසුණු අකුසලයක් පින්වතුනි. වැඩියෙන්ම අකුසල් කරගන්නේ සත්‍ය මානසින්. අභිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි ඔය තුනම ඇති ඔහුගේ මනසේ ඉහළින්ම පැහැදිලිවම මිත්‍යා දෘෂ්ටිකෙක්නේ. ඉතින් ව්‍යාපාදෙත් ඉතින් ආය හොයන්න දෙයක් නැහැ. හින්නා වෙලා හිටියට තමන්ගේ සමාගමකට එරෙහිව ආවොත් ඩොලර් බිලියනයක් හරි වේදම් කරලා සතුරාව නසා දමන්න දෙපාරක් හිතන එකක් නැහැ. නිසා ව්‍යාපාදයක් තියෙනවා. අභිජ්ජාව කොච්චර ලෝභයක්ද? මේ ලෝකේ කොච්චර මිනිස්සු ඉන්නවද? හරි හමන් කෑම වේලක් නැති, ඇඳුමක් නැති, බෙහෙත් හේත් ටිකක් නැති, ඉන්න හිටින්න ගයක් නැති කොච්චර අසරණ දිලිඳු මිනිස්සු ඉන්නවද මේ ලෝකේ පුරා? රටෙන් රටට ඉන්නවා, හැමතැනම ඉන්නවා. එතකොට එච්චර ධනස්කන්ධයක් පොදි ගහගෙන ඉන්න මේ මිනිසයාට හිතෙන්නේ නැහනේ මේ ජීවිතේ හැර යන මොහොතේදී මේ සියල්ල අහිමි වෙනවා. අර අසරණ ලෝක සත්‍යයට පිහිට වුණා නම් ඒක ඉතුරු වෙනවා කියලා. එහෙම හිතෙන්නේ නැහනේ. එතකොට එතන තියෙන්නේ මොකද? දැන් ඇති වෙලාද තියෙන්නේ ඉලෝන් මස්ක්ට? නෑ. තව මදි. හැම රැයකම සීන දකින්නේ තව තවත් ගොඩ ගහ ගන්න, ගොඩ ගහ ගන්න. ඒ කියන්නේ තණ්හාව, දැඩි ලෝභය ඉවරයක් නෑ. ඉතින් අපාගත වෙන්න තමයි කරුණු කාරණා ලෑස්ති කරගෙන ඉන්නේ. හැබැයි ඔහුටත් පුළුවන් පින් කරන්න. හැබැයි ඔහුට බෑ කවදාවත් කුසලයේ වඩන්න චතුරාර්ය සත්‍ය අවබෝධ වුණේ නැත්තම්. එහෙනම් ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? පතබ්බයා ඒක රාජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරං කියලා. දැන් ඉලෝන් මස්ක් කියන පුද්ගලයා සක්විති රජ කෙනෙක් නොවුනට උසක්විති රජ කෙනෙක් වගේ දැන්.
ඔහුගේ ධනස්කන්ධය හැටියට. ඔහුට පුළුවන් මුළු පෘථිවියම ඕනෑම රටකට අභියෝග කරන්න. මොකද බොහෝ දුප්පත් රටවල් වල ජාතික ආදායමට වඩා ඔහුගේ ධනෙ වැඩි. ඒ නිසා රටක් මිලදී ගන්න පුළුවන් මට්ටමේ පුද්ගලයෙක් ඉලෝන් මස්ක් කියන්නේ. එතකොට ඔහුගේ ධනස්කන්ධයත් එක්ක ඔහු ලෝකේ ඕනෑම රටකට අභියෝග කරන්න පුළුවන් මට්ටමේ කෙනෙක්. කියන්නේ සක්විති රජ කෙනෙක් නෙවෙයි. සක්විති රජුරුවන්ගේ පාදූවිල්ලක් තරම්වත් නෑ. මම මේ නිකන් කිව්වේ වර්තමානයේ තියෙන බලයත් එක්ක බැලුවම ඌට මහ බලයක් තියෙනවා. හැබැයි ඔහු සක්විති රජෙක් වශයෙන්ම සැලකුවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කුමක්ද? පතබ්බයක රජ්‍යේන පෘථුවියම පාලනය කරන සක්විති රජුටත් වඩා සග්ගස්ස ගමනේනවා ස්වර්ගයට ගමන් කිරීමටත් වඩා දිව්‍ය රාජ්‍යයක් උරුම කරගන්නවටත් වඩා සබ්බ ලෝකාධිපච්චේන ලෝක ධාතු පිටින් පාලනය කරන මහා බ්‍රහ්මයෙක් වෙනවටත් වඩා සෝතාපට්ටි පලං වරං සෝවාන් ඵලයයි උතුම් වෙන්නේ. අන බලන්න සෝවාන් ඵලයයි උතුම් වෙන්නේ. ඒක නොදන්න මෝඩ මිනිස්සු පින් කර කර ඉන්නවා. පින් කර කර ඉන්නවා. ධර්මයට කන් දෙන්නේ. සෝවාන් ඵලයටපත් වීමේ වටිනාකම තේරුම් ගන්නෑ.